ඔබ දන්නවා පසුගිය කාලවකවානුව වල මේ රටේ මේ ආයතන විශේෂයෙන් ගත්තම මේ ප්‍රතිසංස්කරණ වලට වගකිය යුතු ආයතන කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ ආයතන වල සාතිශය බහුතරයක් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු නිලධරීන් විශාල පිරිසක් හිටියා. ඔවුන්ගේ අරමුණ උනේ මේ රටේ දරුවගේ අධ්‍යාපනය යහපත් කිරීම. නමුත් මෙතන හිටිය වගකිය යුතු නිලධාරීන් අතලොස්සක් දේශපාලන අධිකාරියත් එක්ක පෙළ ගැහිමින් විවිධ කුමන්ත්‍රණ මේ මොහොතේදී දියත් කරමින් ඉන්නවා. අපි දන්නවා මේ ආයතන වලින් තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. මේ ආයතන වහලා දාලා අපිට මේ ප්‍රතිසංස්කරණ කරන්න බෑ. මේ ආයතන තුල මේ බිඳ වැටිච්ච ආයතන තුල මේ ඉන්න නිලධාරීන් එක තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඔවුන් ගෙදර යවලා හෝ මේ ආයතන වහලා දාලා හෝ මේ වැඩේ කරන්න බෑ. අපි ඒ අතිශය වෙහෙසකර අභ්‍යාසය වර්තමාන අධ්‍යාපන ඇමතිතුමිය ඇතුළු අපේ කාර්ය මණ්ඩල නිදි නොලබා මේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙහෙස මහන්සි වුණා. ඒක අපි හොඳ ආකාරවම දන්නවා. නමුත් මේ ක්‍රියාවලිය තුළ මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මොඩියුල් 106ක් භාෂා 3කින් මුද්‍රණය කිරීම. assessment ඒ ඇගීම් ක්‍රියාවලිය කොහොමද සකස් කරගන්නේ? ඊළඟට මේ පාසල් පද්ධතිය මේකට සූදානම් කරන්නේ කොහොමද කියන ඉතා වෙහෙසකර අභ්‍යාසයක යෙදුණා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියනවා ඔබ බියවන්න එපා. මේ ප්‍රතිසංස්කරණය කරද්දී තව වැරදි නැත්තම් දෝෂ මතුවේයි. මේවා මේ පාදඩ දේශපාලනය විසින් තමන්ගේ අතට අරගෙන ආණ්ඩුවට අභියෝග කරන්න සූදානම් වෙයි. නමුත් මේ ආණ්ඩුව සමග මේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම දරුවන්ට මේ ආණ්ඩුවත් එක්ක එක පෙළට හිට ගන්න කියන ඉල්ලීම කරනවා. මොකද වරදින තැන නිවැරදි කර ගන්න සමත්, වැරදින තැන නිවැරදි කරන්න එකඟ ආණ්ඩුවක් ඔබට තියෙනවා. ඒ නිසා මේ වැරදි තව බොහෝ තියෙයි. ඒ වැරදි සකස් කරගනිමින් මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යා යුතුව තියෙනවා. අපි සුම්බුන් විපක්ෂයට කියනවා ඔවුන් සමහර වෙලාවට ඇඳන් ඉන්න රෙදි ගැන කතා කරනවා. අපි අහනවා රෙදි ඇදන්ද ඔයාලා මේ පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඒ හින්දා ආණ්ඩුවේ රෙදි ගැන ඔයාලට කතා කරන සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටේ දෙමව්පියන්ට, ජනතාවට, දරුවන්ට අපි කියනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැත්නම් මේ අධ්‍යාපන වෙනස කරගත යුතුයි. නැවත පාසලට අධ්‍යාපනයේ රැගෙන ආ යුතුයි. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් ගුරු පරපුර සූදානම් කළ යුතුයි. ඒ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරනවා කියන අදිෂ්ඨානශීලී ගමන මේ ආණ්ඩුව යමින් තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරන්නේ විශේෂයෙන් ඒ වගකීම් සහගත ආයතන. ඒක මේ ආණ්ඩුවෙන් හදනවා මේ ආණ්ඩුවෙන් හදනවා කියලා එකක් නැහැ. ඒ සම්බන්ධව ඒ විෂය ප්‍රමාණික දැනුම තියෙන විශේෂඥයින් විසින් තමයි මේ විෂය මාලාවන් සකස් කරන්නේ. එතකොට අර ආණ්ඩුව මේ ආණ්ඩුව කියන එක නෙවෙයි මෙතන පැහැදිලිව තියෙන්නේ. මේ සකස් කරපු විෂය මාලාව විද්වතුන් විසින් සකස් කරපු විෂය මාලාව නැවත මේ කාලවකවානුවට ගැළපෙන පරිදි යල් පැන ගිය කරුණු ඉවත් කරලා වර්තමාන ලෝකයට ගැළපෙන විදියට ප්‍රතිසංස්කරණය කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉලක්ක. ඒ වගේම ඊට අදාළ යටිතල පහසුකම් සකස් කිරීම. ඒතකොට අපි දැක්කා යටිතල පහසුකම් නැත්නම් මේක පාලන ව්‍යුහයන් සකස් කරද්දී විශේෂයෙන් ගත්තම පොකුරු පාසල් ක්‍රම නැත්නම් ට්‍රස්ට් ස්කූල් ට්‍රස්ට් හදන්න යෝජනා කරලා තිබුණා. ඒතකොට මේවයි ඉලක්ක තිබුණේ සමස්ත පාසල් පද්ධතිය තවත් ප්‍රමාණයකින් වසා දැමීම. ඊළඟට පාසලේ පිරිවැය නැත්නම් මේ රටේ අධ්‍යාපනයේ පිරිවැයෙන් රජයේ ක්‍රමානුකූලව ඉවත් වීම. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ විද්‍යාත්මකව සකස් කරලා තියෙනවා. මෙහි තාක්ෂණික ගැටලු ඇති. දරුවගේ නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂා වෙන ප්‍රතිපත්තිමය තීන්දුව මත තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත සමාලෝචනය කරලා සකස් කරලා තියෙන්නේ. ඒ නිසා පෙර ආණ්ඩුවල ගිය ගමන නෙමෙයි ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිසංස්කරණයකට තමයි වර්තමාන ආණ්ඩුව අත තියලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තම මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය
දරුවගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම අරමුණු කරගත්ත ප්‍රතිසංස්කරණ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා තමයි වර්තමාන ආණ්ඩුව අධ්‍යාපන ඇමතිවරිය ඇතුළු මේ ආණ්ඩුවේ මැදිහත් වීම කරලා තියෙනවා. පළවෙනි දේ තමයි මේ වරද හරි මේ අතපසුවීම හරි කුමන්ත්‍රණය හරි පරාජය කරා. පළමු පැයේම මේ පරාජය කිරීම කරා. දරුවගේ අතට මේ පොත යාම වැළැක්වුවා. ඒ සමැදි වෙබ් අඩවි වල තියෙන මැදිහත් වීම වැළැක්වුවා. දරුවගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් මෙතන සිද්ධ වෙලා නැහැ. එතකොට ඒක අපි ඉවත් කරගන්න සමත් වුණා. ඉදිරියේදී කුමනාකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණත් එය පරාජය කරන්න සමත් ආණ්ඩුවක් අපිට තියෙනවා. ඒක නිවැරදි කරන ආණ්ඩුවක් තියෙනවා. පටු අරමුණු වලින් තොරව දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් එය පරාජය කරන්න සූදානම් ආණ්ඩුවක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රධාන විශ්වාසය. ආයතන කොයිතරම් දුර්වල වුණත්, ආයතන කොයිතරම් කුමන්ත්‍රණ කරත්, ආයතන කොයිතරම් දේශපාලනිකව මේ කුමන්ත්‍රණ වලට සහභාගී වෙලා හිටියත්, නිලධාරීන් විදියට සම්බන්ධ වෙලා හිටියත්, ඒ මොහොතේදීම රටට හෙළිදරව් වන පළමු පැයේදී මෙය පරාජය කරන්න ආණ්ඩුව නැත්නම් අපි කියනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල සිදුවන කුමන්ත්‍රණ පරාජය කරන්න ආණ්ඩුව සූදානම්.